ඔන්න ඉතින් යාළුවනේ වෙනදා වගේම අදත් ඔයාලා හැමෝම මගේ නිව්යෝර්ක් කිචන් එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බලන්නකෝ අද මම මොනවද හදලා තියෙන්නේ කියලා. මේවට නමක් කියන්න නම් අමාරුයි. ඒත් බලන්නකෝ බැලුන් වගේ මේවා පිම්බිලා තියෙන ලස්සන. ඔයාලගේ ගෙදරට අමුත් එක්කෙන වෙලාවට උපන්දින උත්සවයක් තියෙන වෙලාවට වගේම හවසට ගෙදර අයත් එක්ක තේ එකක් බොන්න උනත් හරිම ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් ෂෝටිස් එකක් තමයි මේ. ඒ වගේම මේවා ඇතුළට රසට හදාගත්ත ෆිලින් එකක් දාගත්තම කට්ලට් රෝල්ස් වලට වඩා ගොඩක් රසයි. ඉතින් මේ රෙසිපි එක නම් ඔයාලා හදලා බලන්න ඕන රෙසිපි එකක්. මොකද මේක ඔයාලගේ ගෙදරට එන අමුත්තන් පුදුම කරවන්න පුළුවන් ඉතාමත් රස ෂෝටිස් එකක් ඉඳලා. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා. මුලින්ම අපි අපිට අවශ්‍ය කරන ඩෝ එක හදාගමු. අපිට කාමර උෂ්ණත්වයේ තියෙන කිරි මිලිලීටර් 200ක් ඕන. මම පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට පිටිකිරි පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මම බේකින් පවුඩර් පුරවලා තේ හැඳි එකක් ලුණු තේ හැඳි එකකුත් දාගෙන මේ ටිකක් මික්ස් කරගෙන පිටි ග්‍රෑම් 300ක් දාගෙන මේ පිටි ටිකත් එකට එකතු වෙනකම් මේ විදියට ස්පැචුලා එකෙන්ම කලවම් කරගන්නවා. ඉතින් ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා නම් සීතල යනකම් කාමර උෂ්ණත්වයේ තියලා ගන්න. දැන් මේ විදියට පිටි ටික එකට එකතු වුණාට පස්සේ මම අතින් තව ටිකක් අනා ගන්නවා. මේ ටික තව ටිකක් ඇනිලා ඩෝ බෝලයක් වගේ හැදෙනකම්. දැන් මේ විදියට පිටි ටික ඔක්කොම එකට එකතු වෙලා ඩෝ එක බෝලයක් වගේ හැදුනට පස්සේ අපි තේ හැඳි එකක් දාගෙන තව විනාඩි 2-3ක් විතර ඩෝ එක හොඳ ස්මූත් ඩෝ එකක් වෙනකම් මේ විදියට අනා ගන්න ඕනේ. ඉතින් අපිට මේ ඩෝ එක පාන් බනිස් හදනකොට වගේ ගොඩක් වෙලා නීට් කරගන්න ඕනේ නෑ. ඩෝ එක මේ විදිහට ටික වෙලාවක් නීට් කරගත්ති අපි දාගත්ත තෙල් ටිකත් එක්ක මික්ස් වෙලා ඩෝ එක මේ විදිහට ස්මූත් ඩෝ එකක් වගේ වුණාම අපි නීට් කරගත්ත ඇති. දැන් අපි පිටි ටිකක් ගහගත්ත ඩෝ මැට් එකක් උඩට දාලා අපි මේ ඩෝ එක සමාන කොටස් වලට කපා ගන්න ඕනේ. මම ටිකක් ලොකුවට හදාගන්න හින්දා සමාන කොටස් 10කට කපා ගන්නවා. ඩෝ එක මේ විදිහට ටිකක් දිගටි හැඩයට හදාගෙන ඩෝ එක සමාන කොටස් දෙකකට කපාගෙන ඒ එක කොටසත් සමාන කොටස් 5කට කපා ගන්නවා. මෙහෙම කපා ගත්තම අපිට ලේසි එක සමාන කොටස් වලට කපා ගන්න. දැන් අපි මේ කපාගත්ත කුඩා කොටස් කුඩා බෝල විදිහට මේ වගේ හදාගන්න ඕනේ. මම මෙහෙම හදාගන්න මේ පොඩි ඩෝ බෝල වහලා තියාගන්නවා. නැත්තම් මේ ඩෝ බෝල වල තෙත ගතිය ගිහිල්ලා ඩ්‍රයි වෙනවා. එතකොට අපිට අමාරුයි මේ ටික ලස්සනට තුනී කරගන්න. දැන් මම ඉතුරු ඩෝ කොටස සමාන කොටස් 5කට කපාගෙන ඒ ටිකත් රවුම් බෝල විදියට හදලා වහලා තියාගන්නවා. මේ ඩෝ බෝල ටික මේ විදියට විනාඩි 10ක් විතර වහලා තියලා අපි ඉක්මනටම බලමු කොහොමද මේකට දාගන්න ඕන කරන ෆිලින් එක හදාගන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා හීනියට කපාගත්ත බීලුණු ගෙඩියක්, තව අමු මිරිස් කරල් 4-5ක් විතර, කපාගත්ත කරපිංචා ටිකක්, තව ඉගුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් වගේ. අද මම පාවිච්චි කරන්නේ පොඩි ටූනා ටින් මාළු ටින් එකක ටින් මාළු. තව මෙතන තම්බලා පොඩි කරගත්ත අලගෙඩි 3කුත් තියෙනවා. මුලින්ම මම සෝස් පෑන් එකක් ලිපේ තියලා සෝස් පෑන් එක රත් වෙනකොට තෙල් මේස හැන්දක් විතර දාගෙන බටර් ටිකකුත් දාගන්නවා. මොකද මේ බටර් වලින් හොඳ රසයක් අපේ ෆිලින් එකට එකතු වෙන හින්දා. බටර් ටික රත් වෙලා දිය වුණාම කපාගත්ත කරපිංචා ලුණු අමු මිරිස් ටික දාගෙන ලුණු අමු මිරිස් ටිකක් බැදිලා සුවඳ එනකොට ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. මේ ඔක්කොම ටික බැදිලා සුවඳ එනකොට ලුණු කුඩු ටිකක් කෑලි මිරිස් ටිකක් දාගෙන ටිකක් කලවම් කරගෙන ටින් මාළු ටික දාගන්නවා.
අපි මේ ටිම්මාළු ටික දාගත්තට පස්සේ ටිම්මාළු ටික මේ ලුණු අමු මිරිස් එක්ක හොඳට විනාඩි 5ක් විතර තෙම්පරාදු කරගන්න ඕන. ටූනා ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ ගම්බිරිස් කුඩු ටිකකුත් දාගෙන කලවම් කරගෙන පොඩි කරගත්ත අල ටික දාගන්නවා. දැන් අල ටික ටිම්මාළු ටිකත් එක්ක හොඳට කලවම් වුණාට පස්සේ ලුණු බලලා ලුණු මදි නම් දාගෙන හදාගත්ත මේ ෆිලින් එක හොඳට නිවෙනකන් තියාගන්න. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති. තව අපිට ඕන කරන්නේ බිත්තර සුදු මද ටිකක් විතරයි. දැන් අපි මේ ඩෝ බෝල එකින් එක රවුම් හැඩයට හිටින විදියට තුනී කරගන්න ඕන. ඩෝ බෝල රෝල් කරගන්න කලින් මතක ඇතුව ඩෝ මැට් එක උඩට පිටි ටිකක් ඉහාගෙන රෝලින් පින් එකෙත් පිටි ටිකක් ගාගන්න. නැත්තම් තුනී කරගන්න අමාරුයි. ඩෝ එක රෝලින් පින් එකේ ඇලෙනවා. ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ඩෝ බෝල එකම සයිස් එකට හිටින විදියට තුනී කරගන්න. මේ වගේ ඩෝ මැට් එකක් තියෙනවා නම් ගොඩක් ලේසි මේ විදියට එකම සයිස් එකට ඩෝ ටික හදාගන්න. මේ විදියට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 7ක් 8ක් විතර පළලට හිටින විදියට ඩෝ එක තුනී කරගත්තම ඇති. මේ බලන්න අපි ඩෝ එක තුනී කරගත්තම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ෆිලින් එක දාගෙන ඩෝ එකේ ධාරේ වටේට බිත්තර සුදු මද ටිකක් ගාගෙන ෆිලින් එක කවර් කරගන්න. ඩෝ එකේ ධාරවල මේ ෆිලින් එක ගෑවෙන්නේ නැති විදිහට මේ විදිහට ෆිලින් එක අතින් හදාගන්න. නැත්තම් හරියට මේ ඩෝ එක සීල් වෙන්නේ නැහැ. මේ විදිහට අපි හදාගත්ත මේ පේස්ට්‍රි එක හොඳට සීල් වෙලා තියෙන්න ඕන. නැත්තම් අපි මේවා පදිනකොට මේවා දිග ඇරිලා ෆිලින් එක එළියට එන්න පුළුවන්. දැන් අපි තව පේස්ට්‍රි එකක් කොහොමද හදාගන්නේ කියලා ඉක්මනටම බලමු. මේ විදිහට එක එක ඩෝ බෝල රවුන්ඩ් කර ඔයාලට පුළුවන් මුළු ඩෝ එකම තුනී කරගෙන ඩෝ කටර් එකකින් එකම සයිස් එකට රවුම් කපාගෙන මේ ටික හදාගන්නත්. මේවා හදලා තියාගන්නකොට මේ විදියට පිටි ටිකක් ඉහාගත්ත ප්ලේට් එකකින් තියලා කිචන් ටවල් එකකින් කවර් කරලා තියාගන්න. දැන් මම මේ විදියට ඔක්කොම පේස්ට්‍රි ටික හදාගත්තා. දැන් අපිට පුළුවන් මේ ටික බෙදගන්න. ඉතින් මේ ටික බෙදගනිද්දී අපිට ටිකක් වැඩිපුර තෙල් ටිකක් දාගන්න ඕන. මොකද අපි මේ ටික තෙලේ බෙදගනිද්දී මේවා සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන විදියට තෙල් තියෙන්න ඕන. අපි තෙල් ටික රත් කරගනිද්දි තෙල් එක ගොඩක්ම රත් කරගන්නේ නැහැ. සාමාන්‍ය ටිකක් මීඩියම් හීට් එකේ තෙල් එක තියෙන්න ඕන. මේ විදියට පොඩි ඩෝ කෑල්ලක් දාලා බලන්න තෙල් එක රත් වෙලාද කියලා. දැන් මගේ තෙල් එක රත් වෙලා ඇති. අපි මේ ටික බදින්න පටන් ගමු. මේවා තෙල් එකට දානකොට ඔයාලා පරිස්සමට තෙල් එකට දාගන්න. මොකද තෙල් ගොඩක් තියෙන හින්දා තෙල් ඇඟට විසි වෙන්න පුළුවන්. ඒ වගේම තෙල් එක පිරෙන්නම මේවා දාගන්න එපා. මේ විදියට තෙල් එකේ ටිකක් ඉඩ ඉතුරු වෙලා තියෙන විදියට දාගන්න. ගොඩක් දාගත්තම මේවා ලස්සනට වැදෙන්නේ නැහැ. අනික මේ විදියට ටිකක් අඩු ගින්දරේ අපි මේවා නිතරම එහාට මෙහාට පෙරලමින් විනාඩි 3ක් 4ක් විතර තෙල් එකේ බැද ගන්න ඕනේ. ඉතින් බලන්නකො මේවායි ලස්සන තෙල් එකේදී මේවා ලස්සනට පිම්බිලා බැදෙනවා. අනිත් හොඳම දේ තමයි අපි මේ ටික බැදලා කොච්චර වෙලා තිබුණත් මේවා ඇකිලෙන්නේ නැහැ. මේ විදිහටම තියෙනවා. ඔයාලගේ තෙල් එකේ රස්නේ වැඩි වුණොත් මේවා ඉක්මනින්ම පාට වෙලා ඩෝ එක හරියට බැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද අඩු ගින්දරේ ටිකක් වෙලා අරගෙන නිතරම තෙල් එකේ එහාට මෙහාට පෙරල බැද ගන්න. ඉතින් මේ විදියට මේ පේස්ට්‍රි හදලා මේසෙන් තිබ්බාම මොන කෑම තිබුණත් මේවට තමයි ඕන කෙනෙක්ගේ ඇහැ යන්නේ. ඒ තරම්ම හොඳ ලස්සන පෙනුමක් තියෙනවා. ඒකයි මං කිව්වේ ඔයාලට මේවා නම් හදලා බලන්නම ඕන කෑමක් කියලා. අනික පෙනුම වගේම තමයි මේවයි රසත්.
ඉතින් මං හිතනවා ඔයාලත් මේ රසම රස ෂෝටීස් එක හදලා රස බලයි කියලා. ඒ වගේම ඔයාලා මේ රෙසිපි එක හදලා බැලුවොත් මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් කියලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.